ඉතින් අපි පන්සල් යනවා, මල් පූජා කරනවා, සිල් ගන්නවා. හැබැයි රටේ ජනගහනයෙන් 120ක් විතර ඉන්නවා ඒ වගේ සිල්වත් අය. අති බහුතරයක් කොච්චර බණ ඇහුවත් උදේ රෑ ගුවන් විදුලියේද රූපවාහිනියේද අතේ තියෙන ෆෝන් එකෙන්ද ඒ මොනවා කරුවත් හැබැයි ඒගොල්ලන් වෙන පැත්තකට තමයි ගිහිල්ලා තිබෙන්නේ. මේක ඉතින් මේ නව තාක්ෂණික ලෝකයේ නව පරපුර වෙනත් ලෝකයකට වෙනත් පැත්තකට තමයි ඇදගෙන යන්නේ. අපේ ස්වාමීන් වහන්සේ දේශනා කළා මේ IT පිළිබඳව AI පිළිබඳව. එතකොට ඒකම මම ඒකට එකතු කරන්නම් ඩිජිටල්. එතකොට IT ඩිජිටල් AI මේ ඔක්කොම ඇතුලේ බුදුදහම අපේ සංස්කෘතිය ඉතිහාසය අපේ සભ્યත්වයේ සාර ධර්ම ඔක්කොම මේකේ තියෙනවා. හැබැයි අපේ දරුවෝ ඔය අතේ තියෙන ෆෝන් එක ගත්තාම ලැප්ටොප් එකක් ගත්තාම ඒ පැත්තට ඇඟිල්ල දික් කරන්නේ නැහැ, මේ ඇඟිල්ල ගහන්නේ නැහැ, මේ ඇඟිල්ල දියන්නේ වෙනත් ඒවට තමයි. අපේ නායක හාමුදුරනේ මේ රටේ තිබෙන තනතුරු වලින් වැඩියෙන්ම බැනුම් අහන්න තියෙන තනතුර තමයි ජනාධිපති තනතුර. ඒත් අපි හොඳට hina වෙලා මිනිස්සුත් එක්ක කතා බහ කරලා ඉන්නවා. ඉතින් ඒක කවුරු ජනාධිපති වුණත් ඒ විදිහට තමයි. මොකද 2 කෝටි 30 ලක්ෂයක් විතර දැන් පැනලා තියෙනවා. ඒක නිසා ඉතින් එක එක්කිනාගේ එක මදහස් විද්වතුන් ඉන්නවා, නොඑක් මට්ටමේ අධ්‍යාපන මට්ටම් වල අය ඉන්නවා. කරුණු තේරුම් ගත්ත අය ඉන්නවා, කරුණු තේරුම් ගත්තේ නැති අය ඉන්නවා, පොතක් බලන්නේ නැති අය ඉන්නවා. ඉතින් ඒක නිසා බොහෝ වෙලාවට මේ තිබෙන ප්‍රශ්න තුල අපි තේරුම් ගන්නට ඕනේ දැන් බුදුන් වහන්සේ තමයි වැඩියෙන්ම නිନ୍ଦා අපහාස වින්දේ. එතකොට උන්වහන්සේට තමයි ගල් පෙරළුවේ. ඒක නිසා පංචානන්තරේ කර්ම කරගන්න සිද්ධ වුණා මේ දේවදත්ත රහතන් වහන්සේට. ඉතින් දේවදත්ත රහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලත් අදත් ඉන්නේ බුදුදහමේ හැටියට අපායේ තමයි එයා ඉන්නේ. මේ සංවර්ධනය ගැන කතා කරපුවම කියන්නට ඕනේ මම අවුරුදු 35ක් තමුන්වහන්සේව මහා පාර්ලිමේන්තුවට හරිය එක දිගටම මහා පරද්දන්න නැතුව මම අපරාජිත දේශපාලකයෙක්. තමුන්වහන්සේලාට පින් සිද්ධ වෙන්න මේ දිස්ත්‍රික්කේ මුදල් හොයන්න ජීවත් වෙන්න දරුවන්ට උගන්වන්න පිටරට යවන්න ඒවා කරන්න ඕනේ. හැබැයි ඒවා අසීමිත විදිහට ඒවට ගියොත් නොයෙකුත් වැරදි හේතුල සිද්ධ වෙනවා. නීති විරෝධී දේවල්, නොයෙකුත් ජාවාරම්, නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා භෞතික සම්පත් සංවර්ධනය වගේම තමන්ගේ පෞල් ජීවිතය හොඳ කරගන්න එක, දරුවන්ට හොඳට උගන්වන එක, පුළුවන් නම් පුංචි කාර් එකක් ගන්න එක, ට්‍රැක්ටරයක් ගන්න එක, මොටර් සයිකලයක් ගන්න එක හරි. ඒක ගෙදරකට අවශ්‍ය දෙයක්. හැබැයි ඒ සීමාවෙන් එහා යන්න ගියාම සල්ලි හොයාගෙන එක දිගටම යන්න ගියාම වෙන්නේ මොකද්ද? දන්නේ කොහෙන්ද නවතින්නේ කියලා. හුඟක් දුරට හුඟක් අය නවතින්නේ හිරේ ගිහිල්ලා තමයි නවතින්නේ.